හායි කොහොමද? හුඟ දවසකින් පත්මිගේ ඩයරියට මොනවත් ලියන්න බැරි වුණා. අසනීපෙන් සිටිය නිසා. මම දැන් මේ සූදානම් වෙන්නේ දානයකට කරවිල සම්පූර්ණයක් හදන්න පෙර සූදානමක්. මේවා පෙති කපන්න ඕන. මේ කරලේ මුල් කොටස මේ හරිය කපලා පැත්තකින් තියාගත්තා. මැද ලොකු පෙති වෙනම තියාගත්තා. මම මේක බදින වෙලාවට ආය ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔය කරවිල ටික දැන් ඔන්න කපලා ඉවරයි. මේ එක රැයක් විතර ටිකක් පවනේ වේලෙන් තිබ්බ අවුව නැති කාලයක්නේ. මේ ලොකුවට පෙති කපපේවා වෙනමයි, චූටිවට කපපේවා වෙනමයි. මොකද මේ ඔක්කොම එකට දාපුවාම මේ චූටි පෙති කර පිච්චිලා යන්න පුළුවන්. ඒ හින්දා මේ ටික වෙනම තිබ්බා, මේ ලොකු පෙති වෙනම තිබ්බා. මම ඊට පස්සේ බදින වෙලාවට පෙන්නන්නම්. ඔන්න දැන් මම කරේ ටික බඳින්න යන්නේ. මම කිව්වේ ලොකුවට කපපු පෙති ටික ඉස්සෙල්ලා බදිනවා. ඉතින් ඔයාලා කරවිල බදිනවා දැකලා තියෙනවනේ. බදින විදිය දන්නවනේ. මං සේරම ටිකපාර වැදලා ඉවර වෙලා අන්තිමට කරවිල සම්බෝලේ හදන විදිය පෙන්නන්න. අපි දැන් මේ බැදගත්ත කරවිල වලට දැන් මේ බැදගෙන තියාගත්ත කරවිල ටිකට අපි මේ ලුණු, තක්කාලි, දෙහි ටිකක්, අම්මිරිස්, ලුණු දාලා අපි මිශ්‍ර කරන්නයි යන්නේ. මුලින්ම අපි ලියාගත්ත ලුණු ටික දාමු. ඊට පස්සේ අමු මිරිස්. ඒක තම තමන්ගේ සැර අනුව දාන්න පුළුවන්. ගම්මිරිස්සුත් චුට්ටක් ගම්මිරිස්. තක්කාලි, ඊට පස්සේ ලුණු. දාලා හොඳට මිශ්‍ර කරනවා. සමහරු නම් මේකට උඹලකට දානවා, මම නම් දාන්නේ. එතකොට අපිට ඒ කරවිලේකේ කරවිල රස එන්නේ නෑ. ඒ හින්දා මම නම් දාන්නේ. ඊට පස්සේ අපි කරවිල ටික කලවම් කරනවා. තක්කාලි, ලුණු, මිරිස් ඔක්කොම කලවම් කරාට පස්සේ ඒකෙත් ලුණු බලන්න හොඳට කලවම් කරන්න. මේක ඉතින් හොඳ කෑමක්. ඩයබටික් අයට හොඳ කෑමක්. සතියකට සැරයක්වත් කනවා නම් හොඳයි. හැබැයි ඉතින් එච්චර ගුණයක් නෑ මේ බැදලා ගත්තාම. උයනවා විතර. ඒ වුණාට අර නොකනම කෙනෙකුට හොඳයි. ඔන්න තමයි සම්බෝල.